කලින් ගිහපු බීච් දෙකම හරි ගියේ නැහැ. මොකද එකක් ජංගල් බීච්. ඒක නාන්න තරම් අපිට සෙට් උනේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි ගියා හික්කඩුවේ බීච් එකට. ඒක අපි ඔක්කොම කරලා බීච් එකට ගියාට පස්සේ ඒක රැල්ල සැරයි. කොහොමවත් ඉන්න බෑ. ගහගෙන යන්න බලනවා. ඉතින් අපිට එතන අමාරුයිනේ. ඉතින් අපි ආවා තව බීච් එකකට. අපි ආව උණු වටුනේ. ඔන්න කර පීනන්න පුළුවන් දැන්. අපි ආපු බීච් එක මාරම ලස්සනයි. ගොඩක් සේෆ්ටි. ගහගෙන යන්නේ මුකුත්ම නැහැ. ගැඹුරුත් නැහැ. මම ඔයාලට පෙන්නන්නම් අපි ආපු බීච් එක. මම නම් ගොඩක් ආසයි. හරි හරි. දැන් අපිත් කතා කරන්නේ. අයියේ වැඩි
නම් මාරම ලස්සනයි යන්නේ. ඉතින් අපි කෑම කාලා අද දවස ගැන ටිකක් කතා කර කර ඉඳලා අපි ආයේ ගෙදර එන්න පිටත් වුණා. දකින හිමිවන හීනේ නුඹ කොතන හිටියා මතක සෙමරුම් අතරේ ජීවිතේ තිබුණා හඬන හින හිනනෙත් නුඹේ උරහිසේ තිබුණා ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුණා. ඉතින් මගේ බර්ත්ඩේ ව්ලොග් එක මෙතනින් දැන් ඉවර කරනවා. මම හිතනවා අද දවසේ අපි ගත කරපු විදිය අපි මොනවද කරේ කියලා හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.